අයිබෝවන් අපි අදාවේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම දුම්රිය මාර්ගය වන උඩරට දුම්රිය මාර්ගයට අද වෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න. ඉතින් අපි අද ඉන්නේ කඩුගන්නාව ප්‍රදේශයේ හරියටම කියනවා නම් කඩුගන්නාව ස්ටේෂන් එකට, ඒ කියන්නේ කඩුගන්නාව දුම්රිය පොළට ගොඩක්ම ළඟින් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට පේනවද මේ ඉස්සරහින් සිද්ධ වෙලා තියෙන දේ? පසුගියදා ඇතිවිච්ච දිත්ත සුලිකුණාටුවත් එක්ක ඇති වුණු තවත් එක සිද්ධියක් තමයි මේ ඉහළින් තියෙන පස්කන්ද කඩාගෙන ලංකාවේ ප්‍රධානම දුම්රිය මාර්ගයට වැටිලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අඩි 7ක් 8ක් වගේ ඉහළට ඊටත් වඩා ඉහළට තිබ්බ පස්කන්දක්. නමුත් අද වෙනකොට ප්‍රතිසංස්කරණ කටයුතු කරන පස් ඉවත් කිරීම කරනවා. ඒක නිසා දැන් මේ වෙද්දි අඩි 4ක විතර පස් තට්ටුවක් තමයි තියෙන්නේ. නමුත් මේ ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගයේ තියෙන රේල් පීරියම සම්පූර්ණයෙන් පස්වලින් වැහිලා තියෙනවා. ඉතින් ඒවා නැවත නඩත්තු කටයුතු කරන්න සෑහෙන වියදමක් යනවා. ඔයාලට පේනවා ඇති මේ කොච්චර පරතරයක් තියෙනවද රේල් පීල් සහ මම ඉන්න තැන අතර. ඉතින් ওই කැලින් ඔබට ඉස්සරහින් පේන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම දුම්රිය ස්ථානයක් වන කඩුගන්නාව දුම්රිය ස්ථානය. ඉතින් 2025 11 වෙනි මාසේ 28 වෙනිදා තමයි මේ වස්කන්ද කඩන් වැටෙන්නේ. ඉතින් අද වෙද්දි තත්ත්වය මේකයි. නමුත් මේක පිළිසකර කරමින් යනවා, සුද්ධ කරමින් යනවා. නොබෝ දිනකින් මේක නැවතත් සුපුරුදු තත්ත්වයට නිර්මාණය කරයි. ඉතින් අපි දන්නේ තා කොච්චර කාලයක් යයිද කියලා දුම්රියක් ධාවනය වෙන්න. මොකද මේිට පිටිපස්සෙන් තියෙන බලන ප්‍රදේශය එහෙම සෑහෙන විදිහට විනාශ වෙලා තියෙනවා දුම්රිය මාර්ගය. ඉතින් අපි තව නොබෝ දිනකින් බලන ප්‍රදේශයේ වීඩියෝ එකක් ඔයාලට අරගෙනනවා. එතකොට බලන්න පුළුවන් කොහොමද තත්ත්වය කියලා. ඉතින් ඔයාලා හොඳට බැලුවොත් ඔයාලට පේනවා මේ රේල් පීලි දෙක මත තියෙන පස් ප්‍රමාණය කොච්චරද කියලා. මේ ඔබට පෙන්වන්නේ රේල් පීලි. ඒවා එහා පැත්තෙන් මතුවෙන්නේ තවත් සෑහෙන දුරක් පස් වලින් වැහිලා ගියාට පස්සේ. ඉතින් මේවා පිළිසකර කරගෙන නැවත ප්‍රකෘති තත්ත්වයට එන්න ටික කාලයක් යයි. එතකන් ඉතින් අපිට ඉවසගෙන බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. නැවතත් දුම්රියක නැගලා කන්ද උඩ රටට මේ කඩුගන්නාව ප්‍රදේශය හරහා ගමන් කරන්න. අපි මේ රැඳී සිටින ස්ථානය ටිකක් සුවිශේෂී. මොකද මෙතන කඩුගන්නාවේ පොලිසිය තියෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්න කඩුගන්නාවේ ප්‍රසිද්ධ ඩෝසන් කුල්න තියෙනවා. මේ තියෙන්නේ ඩෝසන් කුල්න. ඉතින් ඩෝසන් කුල්න ඉතිහාසය ගැන කියනවා නම් මේ ඩෝසන් කුල්න නිර්මාණය කරන්නේ කැප්ටන් ඩෝසන් සිහිවීම පිණිස. මොකද ඔහු තමයි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ඉදිකිරීමේ පුරෝගාමී මෙහෙවරක් සිද්ධ කරන්නේ. ඉතින් ඔහු සිහිපත් කරලා තමයි මේ ඩෝසන් කුල්න නිර්මාණය කරන්නේ. 1829 නිර්මාණය වෙන මෙම කුළුණ මීටර 13.5ක් උසයි. මේ කුළුණ හදන්න මුල් වෙන්නේ එඩ්වන් බාන්ස් කියන ආණ්ඩුකාරවරයා. ඩෝසන් කුළුණ ගැන කතා කරන්න පස්සේ දවසකට තියලා මම ඇවිදගෙන යනවා කඩුගන්නාවේ දුම්රිය පොළ දිහාට. යන ගමන් මේ දුම්රිය මාර්ගයේ ඉතිහාසය මම කෙටියෙන් පැහැදිලි කරන්න. උඩරට දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ මූලික පියවර විදිහට පළවෙනිම දුම්රිය ගමන ආරම්භෙන්නේ කොළඹ ඉඳලා අඹේපුත්තට ඒ 1864. ඊට පස්සේ 1867 දී කොළඹ ඉඳලා ඉස්සරෝම නුවරට දුම්රියක් එනවා. අපි මේ යන දුම්රිය මාර්ගයේ 1867 තමයි ඉස්සරෝම දුම්රියක් ගමන් කරේ. ඊට පස්සේ 1874 නාවලපිටිය දක්වත්, 1885 නානුවේ දක්වත්, 1894 බණ්ඩාරවෙල දක්වත්, අවසානයේ බදුල්ලට 1924 තමයි දුම්රියක් ගියේ ඉස්සරෝම. නමුත් අද වෙන විට දිත්ව ඇවිල්ලා මේ ගමන් මාර්ගවල තියෙන සියලුම දුම්රිය ගමනාගමනයන් නවත්තලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ සංඥාපූර්ව දුම්රිය එනකන් බලාගෙන ඉන්න. ඉතින් අපි දන්නේ නැවත කවදා මේ දුම්රිය සංඥාපූර්ව දැල් වෙයිද කියලා, ක්‍රියාත්මක වෙයිද කියලා. එතෙක් අපිත් දැස් අය බලාගෙන සිටිනවා මේ දුම්රිය සංඥාපූර්ව දැල් වෙනකම්. ඉතින් මේ ඉදිරියෙන් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම දුම්රිය ස්ථානයක් කඩුගන්නාව දුම්රිය ස්ථානය. ඉතින් 800 ගණන් වල නිර්මාණය වෙලා වසර ගණනාවක් නැවතිලා අද වෙනකොට නිසල්මනේ බලාගෙන ඉන්නවා මේ කඩුගන්නාව දුම්රිය ස්ථානය නැවතත් බස්නාහිරින් පටන්ගෙන සබරගමුව පහු කරගෙන කන්ද උඩ රටට එන දුම්රියක් කවදා ඒවිද කියලා. ඉතින් අපි හැමෝම බලාපොරොත්තුවේ දැස් දල්වාගෙන බලාගෙන සිටිනවා දුම්රිය පළට වෙලා
නැවතත් දුම්රියක් ඇවිල්ලා නවත්තනකම් හරියට මෙන්න මේ ඉස්සරහින් බලාගෙන ඉන්න දුම්රිය වගේ ඇයත් බලාගෙන ඇති මේ රේල් පීලි මත කවදානම් නැවත දුම්රියක් ඇය සොයාගෙන ඒවිදයි කියා. ඉතින් අපි ගිහින් එන්නම් තවත් දවසක මේ දුම්රිය මාර්ගයේ අලුත් තොරතුරක් අරගෙන අපි ඔයාලා හම්බෙන්න එන්නම්. එතෙක් ඔබට ජය වේවා.